හෙලෝ ගයිස්, ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට වෙනද වගේම අලුත් වීඩියෝ එකකට. ඉතින් ගයිස් අද මම කියන්න තියෙන්නේ Free Fire එකේ අපිට මැයි මාසෙ එන්න තියෙන අලුත්ම බූයා පාස් එක මොකක්ද කියලා. ඉතින් ගයිස් මේ බූයා පාස් එක නම් වාසියක්. ඉතින් වෙනස් බූයා පාස් එකක්. අනිත් බූයා පාස් වලට සාපේක්ෂව වෙනස්ම විදිහට තමයි ඩිසයින් කරලා තින්නේ. ඉතින් ගයිස් ආයෙ වැඩි කරන්නේ නැතුව වීඩියෝ එකට ගිහින් බලමු. ඉතින් ගයිස් අපිට මැයි මාසෙ එන්න තියෙන බූයා පාස් එකේ ෆීමේල් බන්ඩල් එක ඩිසයින් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඒක ගයිස් ඩිසයින් වෙන්නේ නිකන් බලාපොරොත්තු තින්නක් වගේ මට නම් හිතෙන්නේ. ඉතින් ගයිස් මේ ෆීමේල් බන්ඩල් එක නම් ඔයගොල්ලෝ ලෙවල් 1 දී හම්බෙන්නේ බූයා පාස් එක දාන අයට. ඉතින් ඒකත් වාසියක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බූයා පාස් එක දාලා බලන්න. ඉතින් අමුතුම ලස්සනක් තියෙයි බන්ඩල් එකෙත්. ඔයගොල්ලෝ පේනවා ඉතින් ෆාමස් ස්කින් එක. ඒ ෆාමස් ස්කින් එකේ අමුතුම ගැම්මක් තියෙනවා. ඊට පස්සේ ගයිස් අපිට ලෙවල් 10 දී හම්බෙනවා ලූට් බොක්ස් එකක්. ඒ ලූට් බොක්ස් එකත් හොඳයි. ඊට පස්සේ අපිට ලෙවල් 20 දී බැනර් එකක් හම්බෙනවා. ඒ බැනර් එක නම් හම්බෙන්නේ ෆ්‍රී. ඒකත් එක්කම අපිට ටොක් ටොක් එකට ස්කින් එකක් හම්බෙනවා. ඒක නම් බූයා පාස් එක දාන කට්ටියට විතරයි ගන්න පුළුවන්. ඉතින් ඒකෙත් හොඳයි ඩිසයින් එක. ඊට පස්සේ ගයිස් අපිට ලෙවල් 30 දී හම්බෙනවා ස්කයි බෝඩ් එකක්. මේ ස්කයි බෝඩ් එකත් ගයිස් අමුතුම විදිහකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේක මේ බූයා පාස් එකක් අමුතු බූයා පාස් එකක්. හැබැයි අමුතුම ලස්සනක් තියෙයි මේකේ. ඊට පස්සේ ගයිස් ලූට් බොක්ස් එකක් හම්බෙනවා. ඒක නම් ෆ්‍රී නෙමෙයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. බූයා පාස් එක දාන කට්ටිය විතර ගන්න පුළුවන්. ඒකත් ලස්සනයි. ඊට පස්සේ බූයා පාස් එක දාන්න නැති කට්ටියට ලෙවල් 50 දී හම්බෙනවා ෆ්‍රී ඇවටාර් එකක්. ඉතින් ඇවටාර් එකත් ලස්සනයි. අමුතුම විදිහක් තියෙන එකේ. ඔයාලා වෙනද අමුතුම වයිබ් එකකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒකත් එක්කම ලෙවල් 50 දී බූයා පාස් එක දාන යාළුවන්ට හම්බෙනවා ෆාමස් එකට ස්කින් එක ෆ්‍රී. ඉතින් ගයිස් ලෙවල් 60 දී ඔයගලන්ට හම්බෙනවා ඩැගර් එකට, ඒ කියන්නේ පිහියට ස්කින් එකක්. ඒ ස්කින් එකත් ලස්සනයි. ඒ ස්කින් එක නිකන් අර මේ බන්ඩල් එකේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ ගයිස් අපි ලෙවල් 70 දී හම්බෙනවා ෆ්‍රී මාස්ක් එකක්. ඊට පස්සේ බූයා පාස් එක දාන අයට හම්බෙනවා ෆ්‍රී බෑක්පැක් එකක්. ෆ්‍රී කිව්වේ බූයා පාස් එක දාන අයට හම්බෙනවා. ඉතින් ගයිස් මේ බෑක්පැක් එක සුපිරි. ඒක නිකන් පෙට්ටියක් වගේ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ බෑක්පැක් එක නම් හැබැයි ලොකුයි. ඉතින් ගොඩක් අය කැමති නෑ මේ වගේ ලොකු බෑක්පැක් වලට. ඊට පස්සේ ගයිස් ලෙවල් 80 දී අපිට ෆ්‍රී හම්බෙනවා බෝම්බයක්. මේ බෝම්බෙත් හොඳයි. හොඳ ඩිසයින් කරලා තියෙනවා ඒකත්. ඊට පස්සේ ගයිස් ඔන්න බූයා පාස් එක දාන අයට හම්බෙනවා ලෙවල් 90 දී මෙන්න මේ ඉමෝට් එක. ඉතින් මේ ඉමෝට් එක නම් වාසියක් ගයිස්. ඔයගොල්ලෝ වෙන නිකන් පිළිමයක දින්නක් වගේ තමයි තියෙන්නේ. සැරෙන් සැරේ පිළිමයක් වෙනවා වගේ තමයි පෙන්වන්නේ අපිට. ඒකත් හොඳයි ගයිස්. ලස්සනයි ඉතින් අඩුපාඩුවක් නැහැ ඒකේ. ඊට පස්සේ ගයිස් ඔන්න තියෙනවා අපේ ප්‍රධාන මේන් බන්ඩල් එක. ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඒකේ අමුතුම විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. කලින් තමයි ෂර්ට් එකයි. ෂර්ට් එක නම් එතනින් හොඳම ෂර්ට් එක ගයිස්. ඔයගොල්ලෝ පේනවා මාස්ක් එකක් තියෙනවා නිකන් පිළිමයක කෑල්ලක් වගේ පැත්තෙන් මූණේ. කොණ්ඩේ ඒ බන්ඩල් එක නම් සුපිරියක්. ඉතින් ගයිස් ඔන්න ඔහම තමයි අපිට 2026 මැයි මාසෙ එන්න තියෙන බූයා පාස් එක ඩිසයින් වෙන්නේ. ඉතින් ගයිස් ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම good bye.